නැත්තම් ටෙක්නොලොජි හැදුවේ කවුද? කමියුනිකේෂන් එක අනිවාර්යෙන් ඩිපෙන්ඩ් වෙන්නේ කොහොමද? කතා කරලා. Gen Z, Gen Alpha ඒ කට්ටියගේ සාමාන්‍ය සිතුම් පැතුම් කොහොමද ඔයාට දැනලා ටීම් වර්ක් ගැන කතා කරමු. හැමතිස්සෙම අපි එකතු වෙලා වැඩ කරන්න ඕන කියන විදිහ. ටීම් වර්ක්, බොන්ඩින්. ඩිග්‍රී එකෙන් පස්සේ අපි කරන ජොබ් එක ගැන මාර විදිහට කල්පනා කරාට, ජොබ් එකට ගියාට පස්සේ අඳින ඇඳුම ගැන අපි මාර විදිහට කල්පනා කරාට, අපි හිතන්න ඕන දෙයක් ගැන අපි හිතන්නේ නැහැ කියලා මම ඔයාට කිව්වොත් ඔයාක විශ්වාස කරනවද? අමාරුවෙන් රස්සාවක් හොයාගත්තට පස්සේ මේකට ටික දවසක් යන්නේ අකමැත්තෙන් නම්. උදේට නැගිටිද්දි අනේ මම මේකට යන්න ඕනද? මේක මොන වදයක්ද කියලා හිතනවා නම් එතන මොනවා හරි දෙයක් විනාශ කරගන්න අපිට සිද්ධ වෙනවා. අද දවසේදී ඉන මෙන්ටල් වෙල්නස් අපි කතා කරන්නේ ආයතනයක් තුල මානසික සෞඛ්‍යය පවත්වා ගන්නේ කොහොමද කියන එක පිළිබඳව. අද මේ ගැන කතා කරන්න අපි සම්බන්ධ කරගන්නවා සමන්තුරේ මූලික රෝහලේ මානසික සෞඛ්‍ය ඒකකයේ අංශභාර සහ මිතුරු පියස යෞන් පියස අංශයන්ගේ අංශභාර වෛද්‍ය කසුන් කඩුවෙල මහයි. දැන් ડોක්ටර් අද දවසේ කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. මේ මානසික සෞඛ්‍ය කියන දේම කේන්ද්‍ර කරගනිමින් අපි කතා කරද්දී අපි ආයතනයක් ගැන කතා කරනවානේ. වෙන වශයෙන් ගත්තට පස්සේ අපි සාමාන්‍යයෙන් අපිට තනියෙන් මානසික සෞඛ්‍ය ගැන අපිට තනියෙන් හිතන්න පුළුවන්. හැබැයි ආයතනයක් ගත්තම මේ ආයතනයක ඉන්නවා එක එක විදිහේ පුද්ගලයන්. එක එක පැතිවලින් එන අය ඉන්නවා. එක එක මතිමතාන්තර දරන අය ඉන්නවා. ඒ වගේම එක එක මානසික මට්ටම් වල අයත් ඉන්නවා. ආයතනයක් තුල මානසික සෞඛ්‍යය පවත්වා ගන්නවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. හැබැයි ඒක ගොඩක් වැදගත් දෙයක්. අපි එතනින් කතාව පටන් ගත්තොත් බොහොම ස්තුතියි අද මට ආරාධනා කරාට. ඔයා මේ කතා කරන මාව සම්බන්ධ කරගත්ත කතාවම හරි ලස්සනයි. මොකද අපි ගැන කතා කරනවා. අපි අපේ මානසික සෞඛ්‍ය ගැන කතා කරනවා. අපි පවුලේ මානසික සෞඛ්‍ය ගැන කතා කරනවා. හැබැයි ඇහිලා තියෙනවද? අහලා තියෙනවද? අපි ආයතනයේ මානසික සෞඛ්‍ය, ආයතනයේ ටීම් වර්ක් ගැන කතා කරනවා. හැමතිස්සෙම අපි එකතු වෙලා වැඩ කරන්න ඕන කියන විදිහ. ටීම් වර්ක්, බොන්ඩින් ඒවා ගැන කතා කරාට ආයතනයක වැඩ කරන එම්ප්ලොයි කෙනෙක්ගේ මානසික සෞඛ්‍ය ගැන අපි කොච්චර කතා කරලා තියෙනවද? හරිම අඩුයි. ඒකට හේතුව වෙන්න පුළුවන් සමහර වෙලාවට අපි ගැන නොදැනුවත්කම. එහෙම නැත්නම් හේතුව වෙන්න පුළුවන් අපිට ඒ ගැන හිතන්න වෙලාවක්. අපි අද කතා කරලා බලමු මොනවද ඒ ගැන අපිට බලන්න තියෙන්නේ කියලා. එතකොට මම මේ කතාවේදී ඔයා ඔය ලස්සන ඩිස්ක්‍රිප්ෂන් එකක් දුන්නනේ. ඕක ඇතුලේ මම අල්ලගත්ත වචනයක් මානසික සෞඛ්‍ය. හොඳ මානසික සෞඛ්‍යයක් කියන්නේ මොකක්ද? ඔයාට හිතෙන විදිහට හොඳ යහපත් මානසික සෞඛ්‍යයක් මට අනුවගෙන හොඳට hina වෙලා හොඳට වැඩ කටයුතු ටික කරගෙන ඉන්නවා නම් අනිත් අයත් එක්ක ප්‍රසන්නව වැඩ කරනවා නම් එයාට හොඳ මානසික සෞඛ්‍යයක් තියෙනවා කියලා. අදාළ උත්තරය. හොඳ මානසික සෞඛ්‍යයක් කියන එක අපි පුළුවන් තරම් සිම්පල් විදිහට ගත්තොත් එහෙම ස්ටේබල් බැලන්ස් මයින්ඩ් එක. ඒ කියන්නේ හරි සමතුලිත මානසික මට්ටම. දැන් එතකොට එහෙම කිව්වම ඔයාට හිතන්නේ නැති හරි. මගේ මේ වෙලාවේ මානසික මට්ටම කොහොමද? මං ටිකකට කලින් හිටියේ කොහොමද? එතකොට හොඳ මානසික මට්ටමකින් අපි ඉන්නවා නම් අපි ගන්න ඩිසිෂන්ස්, අපි අනික් ඒවා ගැන හිතන විදිහ, අපිට කවුරුරි කතා කරත් ඒක දැනෙන විදිහ, ඒ හැම දෙයක්ම වෙනස් වෙනවා. විශේෂයෙන්ම අපි දැන් කෝපරේටිව් සෙක්ටර් එක ගැන කතා කරද්දී එහෙම නැත්නම් ආයතනයක් තුළ කතා කරද්දී ආයතනයේ ඇතුලේ අපි කමියුනිකේට් කරගන්න. එතකොට මේ හැම දෙයකම හොඳ මානසික සෞඛ්‍යයක්, යහපත් ටේබල් මානසික සෞඛ්‍යයක් කියන එක අනිවාර්යෙන් වැදගත්. එතකොට අපි මේක බලමු. ඇයි කෝපරේටිව් සෙක්ටර් එකට මේක වැදගත්? එතකොට මානසික සෞඛ්‍ය කියන එක අපි වෙන ඉන්ඩිවිජුවල් කතා කරනවා වගේම කෝපරේටිව් සෙක්ටර් එකම නැත්නම් ආයතනය තුළ මානසික සෞඛ්‍යයයි වැදගත්. පළවෙනි දේ better communication. ආයතනයක අපි ඉන්නේ කොහොමද? ටීම් වර්ක් එක. ආයතනයක් කියන්නේ තනි පුද්ගලයෙක් නෙමෙයි. එකතු වෙලා වැඩ කරන්නේ. එතකොට දැන් ඔයත් ආයතන වල වැඩ කරලා තිනවා, මාත් ආයතන වල මේක ගවර්න්මන්ට්ද ප්‍රයිවට්ද එහෙම අදාළ නැහැ. කමියුනිකේෂන් එක අනිවාර්යෙන් ඩිපෙන්ඩ් වෙන්නේ කොහොමද? කතා කරලා. තනියෙන් කතා කරලා කමියුනිකේෂන් වෙන්නේ නැහැ. ඒතර කතා කරනවා නම් ඔයා කියන දේ මම තේරුම් ගන්නයි, මම කියන දේ ඔයා මේ තේරුම් ගන්නයි. අපි දෙන්නගේ මානසික මට්ටම එක තැනක තියෙනවා. ඔයා රහ ගිහිල්ලා ඉන්නේ මං කියනවා. රචිත ඔය පෑන්නද? එතකොට ඔයාට ඒක හිතෙන්නේ මොකද්ද? තරහෙන් කියන්නේ මෙයා මාත් එක්ක ප්‍රශ්නයක් ඉන්නේ. සමහරවිට මගේ ටෝන් එක වෙන්න පුළුවන්. වෙනදටත් මං අහන්නේ ඔහොම තමයි. හැබැයි ඒක අපිට ඒ වෙලාවට එන්නේ. එතකොට ඊළඟ දේ කන්ෆ්ලික්ට්ස්. දැන් මං ඔය කීව කතාන්දරේ. දැන් මං කීව දේම කන්ෆ්ලික්ට් එකක් වෙන්න පුළුවන්. එතකොට කන්ෆ්ලික්ට්ස් අඩු වෙනවා. අපි හොඳ මානසික මට්ටමක ඉන්න. එතකොට කෝපරේටිව් සෙක්ටර් එකේ මානසික මට්ටම හොඳ නම් කන්ෆ්ලික්ට්ස් අඩු වෙනවා. better communications කරන්න පුළුවන්. ඊළඟ trust building. ඒ තමයි ආයතනයක් කියන්නේ එකක් පිටට සේවය ලබා දෙන එක. පිටට සේවය ලබා දෙන්න නම් පිටින් සේවය ගන්න. එහෙමනම් ආයතනෙ පිළිබඳව හොඳ trust එකක් තියෙනවා. විශ්වාසයක් තියෙනවා. ආයතනික විශ්වාසයක් තියෙන්නේ කොහොමද? ආයතනයෙන් දෙන ප්‍රොඩක්ෂන් එක ක්වොලිටි වෙන්න ඕන. නියමිත වෙලාවට දෙන්න. එතකොට හැබැයි ආයතනේ ඇතුළේ ඉන්න කට්ටියගේ අඩුපාඩු තියෙනවා නම් ප්‍රොඩක්ෂන් එක ක්වොලිටි නෑ. වෙලාවට දෙන්න. එතකොට ට්‍රස්ට් එක ඉවරයි. ඇතුළේ ඉන්න කට්ටිය ඔයයි මායි ආයතනයක යුනිට් දෙක. ඔයාගෙන් ෆයිල් එක මට එන්න ඕනේ මගේ වැඩේ පටන් ගන්න. නැත්නම් මගෙන් ඔයාට යන්න. ඔයා වෙලාවට දෙන්නේ නැත්නම් මං ඊළඟ දවසේ ට්‍රස්ට් කරලා වැඩ කරයිද නැහැ.
වැඩේ පටන් ගන්න වෙන්නේ. වැඩේ පටන් ගන්න වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඒකට අපි අඩිය තියන්නත් බෑ. මේ මිනිස්සේ මොනව කරයිද? එතකොට ට්‍රස්ට් එක ආයතනය ඇතුලේ සහ ආයතනෙ එළියට හරින්න බෑ. ඊළඟ දේ තමයි ප්‍රොඩක්ටිවිටි. මම අර ඉස්සෙල්ලා කිව්වා. හොඳ මානසික මට්ටමක් ඉදී හොඳ ප්‍රොඩක්ටිවිටිය හයි ක්වොලිටි එකක් අපිට ලබා ගන්න පුළුවන්. ඊළඟ දේ තමයි දැන් ආයතනවල කස්ටමර් කෙයා එකත් එක්ක තියෙන කනෙක්ෂන් එක. අපි හරි බයයිනේ කස්ටමර් කෙයා එකට. ඔය Facebook දානවා ගොඩක් කතන්දර තියෙනවා. එතකොට හොඳ මානසික මට්ටමක හිටියොත් මොකද අපි ගාවට පැමිණෙන පුද්ගලයෝ වෙන්නේ ඇත්තටම gedara ප්‍රශ්නෙත් එක්කනේ අපි එන්නේ. අපි ඒක විදිහේ ප්‍රශ්නත් එක්ක. අපි රස්සාවට ඉන්නේ gedara ප්‍රශ්නත් එක්කනේ නේද? මොකද දොරෙන් ඇතුල් වෙද්දී ඔයාලට ඔක්කොම ප්‍රශ්න ටික පැත්තක දාලා එන්න පුළුවන්. දොරෙන් විතරක් නෙමෙයි ડોක්ටර් කියන්නේ පාරට ගියාට පස්සේ පාරේ ප්‍රශ්න ටික. අනිවාර්යයෙන් දොරෙන් ඇතුළට එද්දී මෙහෙම කරලා අයින් කරලා තියලා ඉන්න පුළුවන් නම් ෂෝ. එහෙම නෙමෙයි. එතකොට අපි එන්නේ ප්‍රශ්නයක් අරගෙන සහ ප්‍රශ්නයකට යන්න බලාගෙන. එතකොට එන කට්ටියත් එහෙමයි. අපි හරි පිළිවෙලට ඉඳගෙන අපි උත්තරයක් දුන්නොත් එහෙම ඇත්තටම ඒන පුද්ගලයාට හරි සතුටක් ලැබෙනවා සහ එයා අපි ගැන හරි ට්‍රස්ට් කරනවා. ඒතකොට කෝපරේටිව් සෙක්ටර් මාර වැදගත්. මොකද ඒ කට්ටිය නැත්තම් රිවිව්ස් දානවා, Facebook දානවා, කමෙන්ට්ස් කරනවා. එතකොට ඒක හරිම වැදගත්. ඊළඟ එක තමයි අපි බලමු දැන් මේකයි හයි ප්‍රයොරිටි කියලා. අපි වැදගත්කම ගත්තනේ. ඇයි අපිට මේකට හොඳ තැනක් දෙන්න ඕනේ කෝපරේටිව් සෙක්ටර් එකට. එකක් තමයි කෝපරේටිව් සෙක්ටර් එක ඇතුලේ මාර විදිහට එහෙම නැත්තම් ගොඩක් වෙලාවට ප්‍රෙෂර් එක තියෙනවා. ඇයි? වැඩ කරනවා කියන්නේ ප්‍රෙෂර් එකක්. වැඩ කරනවා. මොකද අපි එක ටාගට්ස් වලට යනවා. ඊළඟ දේ අපිට වර්ක් ලෝඩ් එක වැඩි. එතකොට අපි හැම වෙලාවෙම ඉන්නේ ප්‍රෙෂර් එකේ. ප්‍රෙෂර් එකෙන් ඉන්න අපේ සේවකයෝන්ගේ මානසික සෞඛ්‍ය ඒකට කොහොමද ඉන්නේ ප්‍රෙෂර් එක. ඒ කට්ටියගේ මානසික සෞඛ්‍ය අපි බැලුවේ නැත්තම් අනිවාර්යෙන් ඒ කම්පැනි එකට බලපානවා. ඊළඟ දේ තමයි කම්පැනි එකක් කියන්නේ. ඒ ඕගනයිසේෂන් එකක් කියන්නෙම අර තනි පුද්ගලයන් නෙමෙයි. ඕගනයිසේෂන් එකක් නැත්නම් කෝපරේටිව් එකක් කියන්නේ පිරිසක් ඉන්නවනේ. පිරිසක් ඉන්න. කෝපරේටිව් එකක් කියලා ලොකු එකක් හිතුවට මේක ඇතුළේ ඉන්නේ මේ තනි පුද්ගලයෝ. මේ තනි පුද්ගලයෙක්ගෙන් එක්කෙනෙක් අවුට් ගිය ගමන් එයාට කවර් කරන්න තව කට්ටිය ජොයින් වෙද්දි එයාගේ කවර් කරන්න තව කට්ටිය ජොයින් වෙනවා. එතකොට ඔහොම ගත්තාම එක්කෙනෙක් එළියට පැන්නාම එයා හින්දා ඕගනයිසේෂන් එකට වෙන පාඩුව හරි වැඩි. අනික එක තමයි ඔයාට අද හිතට අවුල් නම් ඔයාට අද වැඩට එන්න හිතෙනවද? නෑ හිතෙන්නේ නෑ. ඔයා වැඩ කරන්න හිතෙන්නේ නෑ. එතකොට ඔයා මොකද කරන්නේ? ඔයාට ලීව් තියෙනවා නම් ඔයා ගන්නවා සික් ලීව්. එතකොට ඔයාගේ වැඩ ටික කවුද කම්පැනි එකේ කරන්නේ? සමහරට කරන්න කෙනෙක් නැති කරන්න හිත වෙනවා. ඒ වගේම තමයි ඔයා කම්පැනි දාලා යනවා. එතකොට කම්පැනිට අලුතෙන්ම ඔයාව හදන්න. අලුතෙන් මම තරම්ට උන් ට්‍රේන් කරලා කෙනෙක්ව ගන්න. එතකොට එක්කෙනෙක්ගේ මානසික සෞඛ්‍ය කියන්නේ කම්පැනියක් විදිහට ගත්තාම මානසික සෞඛ්‍යයට අපි වැඩි තැනක් දෙන්න ඕනේ. ඔන්න ඔය වගේ කියන කරුණු කිහිපයක් හින්දා. එතකොට තව කරුණු ගොඩාක් තිබෙයි කිහිපයක්. ඔය වගේ කරුණු කිහිපයක් හින්දා අපි මානසික සෞඛ්‍යයට දෙන තැන ආයතනික වශයෙන් දෙන තැන අනුව ඒ ආයතනයේ දියුණුවට ඒක හරිම වැදගත්. මොකද එකක් තමයි මම කිව්ව විදිහට ඔයාව රීප්ලේස් කරන්න බෑ. ඔයා අයින් වුණොත් ඔයාව රීප්ලේස් කරන්න හරි අමාරුයි. ඊළඟ දේ තමයි රිවිව්ස්. අනික කම්පැනි එක ගැන අපි ගැන තියෙන ට්‍රස්ට් එක. එතකොට ඔය ඔක්කොම දේවල් කස්ටමර් ට්‍රස්ට් එක හැමදේම බලපානවා. එතකොට මානසික සෞඛ්‍ය කියන එක මේ කෝපරේටිව් එකට එහෙම නැත්නම් ආයතනයකට ගවර්න්මන්ට්ද ප්‍රයිවට්ද මේ ඉල්ලර කඩේද එහෙම නැත්නම් මිනිස්සු දාස් ගාණක් වැඩ කරන ලොකු තැනද කියලා දාරනේ හැමතැනට මානසික සෞඛ්‍ය කියන එක ඉතාමත් වැදගත්. මොකද අපි කියමනක් තියෙනවා there is no health without mental health. ඒක තමයි බේසික්. අනිවාර්යයෙන්. ඔව් ડોක්ටර්. දැන් ඒ දේවල් ටිකත් එක්කම මගේ ඔලුවට ආපු දෙයක් තමයි දැන් වර්තමානයේ කර්මාන්ත ශාලා වෙන්න පුළුවන්, ආයතන වෙන්න පුළුවන් ගොඩක් තැන්වලදී මේ නව තාක්ෂණය යොදා ගන්නවා ඒගොල්ලොන්ගේ වැඩ කරගන්න අවශ්‍යතා ඉෂ්ට කරගන්න. ඒ වගේම අපි ගොඩක්ම හින්දා මේ AI මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් හින්දා ගොඩක් මිනිස්සුන්ගේ රැකියා නැති වෙනවා. කොහොම දේවල් ටිකක් කතා කරනවා. අපි තාක්ෂණික ප්‍රවණතා එක්ක දැන් අපි ඉස්සරහට යනවානේ. එතකොට මේ වර්තමාන ලෝකයේ මේ තාක්ෂණයත් එක්ක ඉස්සරහට ගියත් අපි හිතන්න ඕන දේ තමයි කොහොම වුණත් ওই හැම දෙකම පිටිපස්සේ මිනිස්සයා කියන තැන ඉන්නවා. තාක්ෂණය සහ මිනිස්සයා ගැන කතා කරද්දී වර්තමානයේ ඒ සම්බන්ධ ක්‍රියාවලිය මානසික සෞඛ්‍ය ගැන අපි කොහොමද හිතන්න ඕන? දැන් අපි කතා කරන දෙයක් තමයි දැන් ඔය අපිට ටීවී එකේ ඇහෙන පත්තරවල බැලුවාම නැත්නම් අපි සෝෂල් මීඩියා ගියාම දැන දේ තමයි කම්පැනිස් ගොඩාක් දැන් ටෙක්නොලොජි එහෙම නැත්නම් තාක්ෂණය යූස් කරන හින්දා AI සහ softwares යූස් කරන හින්දා ඒ කට්ටිය ගොඩක් ඒ කට්ටියගේ ඉන්න එම්ප්ලොයිස්ලව අයින් කරනවා. එහෙම නැත්නම් එම්ප්ලොයිස්ලව රීප්ලේස් කරන්න බලනවා. ඇත්තට මේක කරන්න පුළුවන් වෙයි. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. එතකොට දැන් කවුරුත් හිතන්නේ නැති පැත්ත තමයි AI නැත්නම් ටෙක්නොලොජි හැදුවේ කවුද? ඒත් මිනිස්සේ. එතකොට දැන් රීප්ලේස් කරාට ඒ වගේ මේන්ටේනන්ස් කරන්න ඕනේ නැද්ද? ඒවට ප්‍රශ්නේ නැද්ද? සහ දැන් AI එකක් හරි මොකක් හරි එක්ක නැත්නම් තාක්ෂණයක් කියන හැදුවට ඒ ආයතනයට අවශ්‍ය තොරතුරු සහ ඒ ආයතනයේ වෙච්ච ක්‍රියාවලිය දන්නේ ඒ ආයතනය සහ ඒකේ වැඩ කරපු පුද්ගලයෙක් තමයි. එතකොට මේ ටෙක්නොලොජි එක පිටිපස්සේ ඒ පුද්ගලයා ඉන්න ඕනේ. කාර්යක්ෂමතාව වෙනස් වෙයි. ෆිසිකල් කරන වැඩ ප්‍රමාණය වෙනස් වෙයි. කැල්කියුලේෂන්ස් ඊට පස්සේ ඔය ෆයිල්ස් හදන ඒවා එහෙම නැත්නම් ඔටෝමේටඩ් කරලා වැඩ ලේසි වෙයි. වැඩ ලේසි වෙයි. හැබැයි වැඩ ලේසි වෙද්දී දැන් ඉස්සර එක මිනිස්සෙක් වැඩක් දෙකක් කරාදී දැන් ඒ මිනිස්සයාට වෙනවා ඔටෝමේටඩ් වැඩ 1000ක් විතර එනවා. ඔය අතරේ එකපාර ප්‍රශ්න 3-4ක් පොප් අප් වෙනවා. එතකොට ඒවට සොලියුෂන්ස් හොයන්න ඕනේ. මේ තියෙන ටෙක්නොලොජි එක ක්‍රෑෂ් වුණොත්
ලක්ෂ ගාණක් පාඩුයි කම්පැනි එකට. මොකද ඒ වෙලාවේ ගොඩාක් කට්ටිය මේකත් එක්ක එකතු වෙලා ඉන්නේ. එතකොට තාක්ෂණයෙන් කොච්චර කීවත් මිනිහව අයින් කරන්න බෑ. ඒ වගේම තාක්ෂණයේ හින්දා අපි හිතනවා කට්ටියට රිලැක්ස් වෙයි. එහෙම නැත්නම් වැඩ ලෝඩ් වල අඩු වෙයි. අතර පයට වැඩ අඩු වෙනවා. ඔළුවට වැඩ වැඩි වෙනවා. මනසට වැඩ වැඩි වෙනවා. මොකද මේ පිටිපස්සේ ඉන්න හිතන මේ පිටිපස්සේ ඩිසිෂන්ස් ගන්න මේක බලා ගන්න කට්ටියට වර්ක් ලෝඩ් එක වැඩි වෙනවා. එතකොට අනිවාර්යෙන් තාක්ෂණයෙන් ඉස්සරහට යද්දී මේ තාක්ෂණය පිටිපස්සේ පේන්නේ නැති. එහෙම නැත්නම් බෑග්ග්‍රවුන්ඩ් එකේ ඉන්න කට්ටියගේ මානසික ඉතාමත් වැදගත්. මොකද ඒ කට්ටිය තමයි ඉස්සරහදී ඇත්තටම මෙහෙවන්නේ. ඔය කතන්දරේ කොහොම තියෙද්දි. එතකොට අපි බලමු දැන් අර ඔයා කියවනේ දැන් රීප්ලේස් කරනවා. බය හිතෙනවා. හරි. අපි කතා කරමු තාක්ෂණයත් එක්ක මොනවද ඇවිල්ලා තියෙන ප්‍රශ්න. පළවෙනි දේ තමයි ඔයා ඔය කිව්ව කතන්දර බය. බය. ඇත්තරම් බයනේ ජොබ් එකට දැන් හෙට මට ජොබ් එක නැති වෙයිද කියලා අපිට ෂුවර් කරන්න බෑ. දැන් ඔයා වගේ ප්‍රසන්ටර් කෙනෙක් දැන් මේ වෙද්දිත් රීප්ලේස්මන්ට්ස් ඇවිල්ලා තියෙනවා. හැබැයි ඔයා මෙතන කතා කරනවා කැමරාවකට. දැන් ඔයාට එනවා බ්‍රේකින් නිවුස් එක. හරිද? කවුරු කෙනෙක් නැති වෙලා. දැන් ඒකට ඔයාගේ ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් ඔයාගේ වචන ඔය ටික දෙන්න පුළුවන්ද? කවදාවත් දෙන්න පුළුවන් වෙයි. තව කාලයක් ගිහිලා මම හිතන්නේ අර ඒ එක්ස්ප්‍රෙෂන්ස් ටික ඒ හැංගීම මේ විදිහට දෙන්න බෑ. ඔයා hina වෙවි කාගේ හරි මරණයක් කිව්වොත් ඒක මිනිස්සුන්ට දැනෙයිද? හරි ප්‍රශ්නයක්. ඒක හරි ප්‍රශ්නයක්. බෝම්බයක් පිපිරි. එහෙම වෙන්නේ නැහැ නේ. එතකොට ඒ වගේ රිප්ලේස් කරන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවා. හැබැයි ඒක රිප්ලේස් වෙන හින්දා ටික ටික ඔයාට බයක් වෙනවා. ඔයාගේ ජොබ් එක නැති වෙයිද? ඒ වගේම ඔයා කම්පිටිටිව්ලි හිතනවා මම මීට වඩා දෙයක් කොහොමද කරන්නේ මගේ තැන සිකියෝ කරගන්න. හරිද? අනික් එක්කනත් එක්ක කොහොමද මම තරඟ කරන්නේ මගේ තැන සිකියෝ. එතකොට ඔයා හැම වෙලාවෙම ඉන්නේ ප්‍රෙෂර් එක. අනිවාර්යයෙන්. ඊළඟ දේ තමයි අලුත් සිස්ටම්ස් එනවා කියන්නේ අලුත් ටෙක්නොලොජි එනවා කියන්නේ අලුත් වෙනවා. හැම වෙලාවෙම අලුත් වෙනවා. එතකොට මේ ඉන්න පිටිපස්සේ ඉන්න කට්ටියත් අලුත් වෙනවා. එතකොට අද කරපු තාක්ෂණය ආරි හදමන් හැදුවනේ කියලා නිකන් ඉන්න බෑ. එයා මොකද මේ කම්පැනි එක දුවන්නේ අනික් කම්පැනි එක බලාගෙන. නැත්නම් අනික් කම්පැනි තරඟ කරලා. එතකොට ඒ කම්පැනියට වඩා හොඳ දෙයක් මේ කම්පැනි කරනවා. මේ තාක්ෂණය ඊට වඩා අලුත් වෙනවා. එතකොට අලුත් ටූල්ස් ගේන්න ඕනේ. අලුත් මැෂිනරිස් ගේන්න ඕනේ. අලුත් සොෆ්ට්වෙයාර්ස් ගේන්න ඕනේ. තියෙනම අප්ඩේට් කරන්න ඕනේ. තියෙන එරර්ස් හදා ගන්න ඕනේ. එතකොට ඉන්න කට්ටියට පිටිපස්සේ වර්ක් ලෝඩ් එක අපි හිතනවට වඩා සෑහෙන්න වැඩි වෙනවා. ඊළඟ තේ තමයි අර අපි කියමු ෆිසිකල් වර්ක් ලෝඩ් එක අඩු වුණාට මෙන්ටල් වර්ක් ලෝඩ් එක වැඩි වෙනවා. එතකොට අනික් දේ තමයි අර මම මුලින් කතා කරපු AI එකට එහෙම නැත්නම් ටෙක්නොලොජි එකට අපේ එම්පති නැත්නම් අපේ හියුමැනිටි අපේ සෙන්සිටිව් ගතිය රීප්ලේස් කරන්න පුළුවන් වෙයිද? තාම අමාරුයි. හැබැයි කවදා හරි වෙයි. කවදා හරි වෙයි. ඒ කාලය ගැන දන්නේ අපි දැන් කතා කරන්නේ දැන් වර්තමානයේ හින්දා දැනට බෑ. එතකොට ඔයා කතා කරනවා කෝල් සෙන්ටර් එකකට. ඔයා කතා කරනවා බැංකුවකට. ඒ පැත්තෙන් ඔයාට AI එකකින් එහෙම නැත්නම් ජෙනරේටඩ් එකකින් උත්තර දුන්නොත් අපිට දැන් කතා කරාම කියන්නේ සිංහල මාධ්‍ය සඳහා අංක 1. දැන් ඒ හරිය එහෙම අපිට කිසිම දැනීමක් නැහැ. ඒ කියන්නේ ඒක දැනෙන්නේ නැහැ නේ අපි දන්නවනේ. එතකොට එහා පැත්තෙන් උත්තර දුන්නත් ඒ වගේ ඔයාට කොච්චර දැනෙන්නේ. මොකද මිනිස්සු කියන්නේ පණ තියෙන සංවේදී හිතන සංවේදී පුත්කුල. එතකොට ඒ කට්ටියට සංවේදීව මිනිස්සු කතා බහ කරන්න ඕනේ. ඉතින් එතකොට ඔය විදිහේ ඒවා හින්දා අනිවාර්යයෙන්ම ටෙක්නොලොජි කියන ඒවා කොච්චර දියුණු වුණා. ටෙක්නොලොජි කියන ඒවා කොච්චර මේවා වුණත් ඒක පිටිපස්සේ ඉන්න මිනිස්සු ගැන මිනිස්සුන්ගේ මානසික සෞඛ්‍ය ගැන බලන්න ඕනේ. මම පොඩි උදාහරණයක් කියන්නම්. අපි ගමු රමේෂ්. හරිද? රමේෂ් ටිකක් තරුණයි. අපි ගමු සුනිල්. හරිද? අවුරුදු 55යි. ඔන්න එයා බැංකුවේ ඉන්නේ. හරිද? එකපාරම බැංකුව ෆුල් ඩිජිටලයිස් කරනවා. එතකොට ඔයා හිතන විදිහට සුනිල්ට මොනවද දැන් තියෙන ප්‍රශ්න? සුනිල්ට ඒකට හුරු වෙන්න වෙලාවක් එනවා නැත්නම් යාට එළියට බහලා යන්න වෙනවා. ඔය දෙක. එතකොට සුනිල්ට මේ වෙලාවේ තියෙනවා ටෙක්නොලොජියට එයා හුරු වෙන්න ඕනේ. මොකද තරුණ කොල්ලෝ කෙල්ලෝ ඉන්න තැනක එයා සටකොට ගාලා වැඩ කරන්නේ. මොකද මේ වෙද්දී අවුරුදු 55ක් කියන්නේ එයා මේ වෙද්දී සීනියර් කෙනෙකුත් වෙන්න පුළුවන්. එතකොට පොඩි එක්කෙනෙක් ඇවිල්ලා බොස් මෙහෙම කරද්දි ගියොත් මම දන්නේ නැහැ කිව්වොත් එයාට කරන්න බෑ. එතකොට එයාට මේ ප්‍රෙෂර් එක තියෙනවා. ටෙක්නොලොජියට හුරු වෙන ප්‍රෙෂර් එක තියෙනවා. ඊට පස්සේ මේ ටෙක්නොලොජිය දන්නේ නැති ප්‍රෙෂර් එක තියෙනවා. ඒක අනික් එක තමයි එයාට එයාගේ ජොබ් එක නැති වෙයිද කියන ප්‍රෙෂර් එක. එතකොට මෙච්චර කල් හොඳට hina වෙවි හිටපු සුනිල් ටෙක්නොලොජි ආවට පස්සේ ටික දවසක් යද්දී සුනිල් නිවාඩු දානවා නම් කවුරු හරි පොඩි එක්කෙනෙක් ටෙක්නොලොජි එකෙන් හොඳ උපදෙස් තියෙන කෙනෙක් ප්‍රශ්නයක් ගෙනාවහම තරහ යනවා නම් හරියට උත්තරයක් දෙන්න නැතුව මග හරිනවා කතා කරන්නේ නැත්තම් එතකොට අපිට අනිවාර්යෙන් තේරෙනවා මෙච්චරකල් හොඳට හිටපු සුනිල් බොස් ඇයි දැන් අවුලේ. එතකොට හැමෝටම මේක ප්‍රශ්නයක්. අපි මෙයාට මේ වෙලාවේ සපෝට් කරේ නැත්තම් ඇත්තටම ඒ පුද්ගලයා කඩා වැටෙනවා. අනිවාර්යයෙන්. හැබැයි අපිට යාට පුළුවන් නම් මෙයාගේ මේ தත්ත්වය තේරුම් අරගෙන සුනිල් වගේම ඉන්න අනික් කට්ටියට ටෙක්නොලොජි එකෙන් දැන් ඔයාටයි මටයි ටෙක්නොලොජිය තේරෙන විදිහට අපේ දෙමව්පියන් ටෙක්නොලොජි තේරෙන්නේ නැහැ. එතකොට ඒ කට්ටියට තේරෙන විදිහට ඒ කට්ටියට කියලා දීලා. ඊට පස්සේ එහෙම නැත්නම් එයාට ඇසිස්ටන්ට් කෙනෙක් දීලා. ඒ වගේම එයාගේ ජොබ් එකේ තියෙන සිකියුරිටි එක එයාට තේරුම් කරලා දුන්නොත් එයාගේ මේ ජොබ් එක ඇතුලේ තියෙන එක්ස්පීරියන්ස් එක මේ කම්පැනි එකට කොච්චර වැදගත් වෙයිද මෙයා කම්පැනි එක දාලා යනවට වඩා. අනිවාර්යයෙන්. එතකොට
මේ AI සහ මේ ටෙක්නොලොජි මේ සොෆ්ට්වෙයාර්ස් මේ අලුත් නිර්මාණ එද්දී අපිට එන ප්‍රෙෂර් එක අනිවාර්යෙන් හැන්ඩල් කරගත යුතුයි. එහෙම නැත්නම් වෙන්නේ කම්පැනි එකට දරාගත නොහැකි පාඩුවකට මුල දවස්වල නෑ. හැබැයි එකපාරම යද්දි කඩාගෙන යනවා. ඒ යන කඩා වැටෙන වේගේ නවත්ත ගන්නවත් බැරි වෙනවා කම්පැනිස්. හොඳ තැනක්. ඒකත් එක්කම දැන් මට මගේ ඔළුවේ ડોක්ටර් තියෙනවා ප්‍රශ්න ගොඩක්. මම මේකින් එක ලියාගෙන යන්නේ. දැන් අපිට මතකයි ලංකාවේ පහුගිය ඉතිහාසය ගැන කතා කරද්දී ලංකාවේ යම්කිසි කාලවකවානු ටිකක් පහු කරගෙන ආව කොවිඩ් අර්බුද එක්ක ආර්ථික අර්බුද එක්ක කාලයක් තිස්සේ මේ ව්‍යසන එක්කනේ මේ ලංකාව ඉස්සරහට එන්නේ. දැන් ඇත්තටම කතා කරොත් ලංකාව දැන් නැගිටිමින් ඉන්න කාලයක්. මේ වගේ කාලයකදී ලංකාවේ ආයතන වල ලොකු වගකීමක් තියෙනවා ඒ කාර්යභාරය හරි විදියට ඉෂ්ට කරන්න. ලංකාවේ ආර්ථිකමය ශක්තිමත් භාවයක් හදන්න ආයතන ලොකු දේවල් ටිකක් කරන්න ඕනේ. මේ වගේ පසුබිමක් ඇතුලේ ආයතනයක ආයතනික මානසික සෞඛ්‍ය මොන වගේ විදිහටද ශ්‍රී ලංකාවක් විදිහට ගත්තම ආර්ථිකයට බලපාන්නේ සහ අපි එක තැනකට ගත්තොත් ඒ ආයතන වලට ආර්ථික අභිවෘද්ධියට ඒක බලපාන්නේ කොහොමද? හරි. අපි ඒක මෙහෙම කියමුකෝ. මම ඒක පොඩි සමීකරණයකින් වගේ කියන්නම්. good mental health. යහපත් මානසික සෞඛ්‍යය. ඒක සපාන කරන්න පුළුවන් ආයතනයක් ඇතුළින්ද high productivity එකට. ඔව්. high productivity එක සමාන කරන්න පුළුවන් better service sector and better profit එකට. එතකොට profit එක වැඩි වෙන්න නම් better service එකක් දෙන්න. better service එකක් දෙන්න නම් high productivity එකක් තියෙන්න. එහෙමනම් good mental health එකක් තියෙන්න. එතකොට ඔක පුව ගත්තොත් එහෙම අනිත් පැත්තට. පුව ගත්තොත් එහෙම අන්තිමේට ඇවිල්ලා loss of the company. එතකොට දැන් මේ crisis situation එක අපි පහු කරා. දේශපාලනික වශයෙන් crisis පහු කරා. ඊට පස්සේ රෝග ආවා. ඊට පස්සේ ජාත්‍යන්තර වශයෙන් ප්‍රශ්න ආවා. ඊට පස්සේ දැන් තාමත් දැන් අපිට ගත්තාම අපි කොහේ හරි තැනක යුද්ධයක් තිබ්බහම ඩොලර් එක ෆ්ලක්චුවේට් වෙනවා. තාමත් ප්‍රශ්නේ. අපි තැලනවනේ හැමදේම. එතකොට දැන් තාමත් අපි දැන් රෝග වලින් එළියට එනවද නැත්නම් රෝග තව එනවා ඔය චීනෙන් එනවා කියලා කියන හැම වෙලාවෙම මේ ප්‍රශ්න තිබ්බට දැන් ලංකාව එකපාරම අමුතු ප්‍රශ්න කිහිපයක් ලෝකෙම කොවිඩ් වලට ආව ඊළඟ ලංකාව ආර්ථික දේශපාලනමය ඊට පස්සේ ආවා නිකන් කැලලි කොහලලා තියෙන කාලයක් ආවා. ඉතින් එතකොට මිනිස්සුන්ගේ මානසික සෞඛ්‍ය ගොඩක් ලොකු අඩුවක් ආවා. හැබැයි දැන් ඔයා කිව්ව වගේම ලංකාව ඩිවලොප් වෙනවා. එතකොට ඩිවලොප් වෙtti තියෙන්නේ මොනවද? එකක් තමයි අර දවස්වල කට්ටියක් අයින් වුණා. කට්ටියක් රට ගියා. කට්ටියක් අයින් වුණා. අයින් වෙච්ච අයින් කරන්න සිද්ධ වුණා. අයින් කරන්න සිද්ධ වෙච්ච දැන් කම්පැනි වලට තියෙන ප්‍රශ්නේ මොකද්ද? ඉන්න අඩු සේවකයෝ ගාණක්. හැබැයි අර දවස්වල හිර වෙච්ච වැඩක් දැන් එනවා. දැන් තියෙනවා. එතකොට අඩු සේවකයෝ ගාණින් වැඩි වැඩක් කරන්න ඕනේ. හැබැයි අර අඩු සේවකයන්ට තියෙන ප්‍රශ්නේ මොකද්ද? අපි මේක කලින් කතා කරා. ගෙදර ප්‍රශ්නේ අරගෙන ඇවිල්ලා තියෙන ඒ කට්ටියට තියෙනවා ෆයිනෑන්ෂල් ප්‍රශ්න. ඒ කට්ටියට තියෙනවා සමහරට අර වගේ තැලුම් මොනවා හරි මේවා වෙච්ච ඒවා. ඒ ප්‍රශ්න තාම තියෙනවා. ඊට පස්සේ සමහරට කොවිඩ් කාලේ පවුලේ ප්‍රධාන පුද්ගලයෙක් නැති වෙලා. එතකොට ඒව ප්‍රශ්න ළමයිව තියලෙන්න තනක්. එතකොට ඕවත් එක්ක තමයි මේ පුද්ගලයාත් එන්නේ. එතකොට ඒ පුද්ගලයාගේ මානසික සෞඛ්‍යම ඒ කියන්නේ ඒ පුද්ගලයාම තමයි අර කම්පැනි එකක් දුවවන්නේ. එතකොට මේ මෙන්ටල් හෙල්ත් එක හරිම වැදගත්. මේ කම්පැනි දුවන ලංකාව වගේ දැන් එම්ප්ලොයි කෙනෙක්ගේ නැත්තම් වැඩ කරන සේවකයෙක්ගේ මෙන්ටල් හෙල්ත් එක අඩු වුණාම මොනවද වෙන්න පුළුවන්? ප්‍රොඩක්ටිවිටි එක අඩු වෙනවා. එයාගේ ක්‍රියේටිව්නස් එක අඩු වෙනවා. එයා කොච්චර ඇකියුරේට්ද කියන එක අඩු වෙනවා. ඊළඟට ඩිසිෂන් මේකින් අඩු වෙනවා. කියන්නේ ඩිසිෂන් මේකින් කියන්නේ මෙහෙමයි. දැන් ගොඩක් කට්ටිය හුරු වෙලා ඉන්නවා. දැන් එයාටත් ප්‍රශ්න ගොඩක් තියෙනවා. තමාට ප්‍රශ්නයක් ආවම උඩ එක්කනට දාලා අතහැරනවා. එයා උඩට දානවා. අන්තිමේට ගොඩකට කම්පැනි එකේ අයිතිකාරයන්ම තමයි ප්‍රශ්න විසඳන්නේ. හැබැයි ඉස්සර එහෙම උන්නේ නැහැ. ඉස්සර සමහරලාට යටම ඉන්න එක්කන සොලියුෂන් එක අරන් එන්නේ. උඩට යවන්නේ නැහැ ප්‍රශ්න. ගියත් සර් මෙන්න මෙහෙම සොලියුෂන් එකක් තියෙනවා අපි මෙහෙම කරමුද? එතකොට ඒක හරි ලේසි. ඊළඟ දේ තමයි ස්ටාෆ් එකට අර කන්ෆ්ලික්ට්ස් ඒ කියන්නේ කට්ටි ඒ කියන්නේ නුරුස්සන ගතිය. දිරවන්නේ නැහැ කියන්නේ. ඕකේ. අපි නිකන් පොඩ්ඩක් තව උදාහරණයක් පැහැදිලි කරමු. හරි. ක්‍රයිසිස් සිටුේෂන් එකක තිබ්බා. දැන් මේ කාලෙත් එනවා බැංකුවකට අපේ ඉන්නවා බැංකුවේ මං අර කිව්ව රමේෂ්. හරිද? රමේෂ් බැංකුව තරුණ කෙනෙක්. ඔව් තරුණ කෙනෙක්. හරිද? බැංකුවේ ඉන්නේ. හරිද? මෙයා ඉති ඔන්න එයාට එනවා විවිධ පුද්ගලයෝ. දැන් රමේෂ්ට විවිධ පුද්ගලයෝ එද්දි රමේෂ්ට එනවා ලෝන් එකක් වගේ ගන්න ආර්ථිකව තැලිච්ච පුද්ගලයෙක් එනවා. ඊට පස්සේ ගෙදර ප්‍රශ්න හින්දා තරහ යන ඉක්මනට එහෙ වගේ පුද්ගලයෙක් එනවා. ඊට පස්සේ තමාගේ දින සල්ලි ටිකට මොකද වෙලා තියෙන බැංකුවත් කඩා වැටෙයිද කියලා බයෙන් එන මිනිස්සු ඉන්නවා. එතකොට රමේෂ් දැන් රමේෂ්ටත් ওই වගේම ප්‍රශ්න ඒ වගේ ප්‍රශ්නයක් එහා පැත්තෙන් තියෙනවා. එතකොට රමේෂ්ට වැඩ කරන කට්ටිය ඒ කට්ටියටත් තියෙනවා. එතකොට මේ වගේ රමේෂ් කෙනෙක්ට අපි මෙන්ටල් හෙල්ත් දුන්නේ නැත්නම් එහෙම මෙන්ටල් හෙල්ත් එක අපි එයාගේ ඩිවලොප් කරේ නැත්නම් එයා මොකද වෙන්නේ? වෙන පළවෙනි දෙයක් තමයි එයා කස්ටමර්ට සලකන්නේ කොහොම සලකයිද?
දරුණු විදිහට දරුණු විදිහට සලකයි. එහෙම නැත්නම් කස්ටමර්ගේ සැටිස්ෆැක්ෂන් එක ගැන ගොඩක් වෙලාට හිතෙන ජොබ් එක කරලා දෙයි. හැබැයි අර කරන්න ඕනවට කරලා දෙයි. අපි අර පොදු මතයක් තියෙන ගවර්න්මන්ට් ආයතන වලට ගිහම ඒක දැන් වෙනස් වෙගෙන යනවා. අපි try කරනවා වෙනස් කරන්න වෙනස් වෙගෙන යනවා. අපි ප්‍රාර්ථනා කරන්න පුළුවන් වෙන්නේ කියලා. අලුත් පරපුරත් එක පුළුවන් වෙයි කියලා මම හිතනවා. එතකොට ඒ කට්ටිය වගේ හොඳ සර්විස් එකක් දෙන්න. ඊළඟට බිසි වෙච්ච වෙලාවකට තව කලීග් කෙනෙක් උදව් කරන්න. ඒ වගේම තමාගේ තියෙන ස්ට්‍රෙස් එකෙන් වැඩ කරද්දි වෙන මිස්ටේක්ස් බිඳුවක් එහා මෙහා වුණාම ලොකු ප්‍රශ්නයක්. හැබැයි අපි මේ කියන පුද්ගලයාට අපි මෙන්ටල් හෙල්ත් දුන්නොත් එහෙම නැත්නම් මේ කියන පුද්ගලයාට මානසික සෞඛ්‍ය වර්ධනය කරගන්න ඒවා දුන්නොත් මොනවා වෙයිද? අපිට දාන්න පුළුවන් නම් පටන් ගන්න කලින් පොඩි ස්ටාෆ් මීටින් එකක් විනාඩි 10ක ඊයේ වෙච්ච ප්‍රශ්න ටික අද මොනවද කරගන්න තියෙන්නේ කියලා. පුද්ගලයා දිහා බලලා මයින්ඩ් එක ඇඩ්ජස්ට් කරගන්න එයාව ගෙනාවනම් ඊට පස්සේ එයාගේ තියෙන ප්‍රශ්න ටික කම්පැනි සයිඩ් එකෙන් පොඩි හරි හෙල්ප් එකක් දීලා එයාට විසඳලා දුන්නා නම් එක තැනක වර්ක් ලෝඩ් එක අඩු වෙද්දී එයාට වර්ක් ලෝඩ් එක හෙල්ප් කරගෙන අනික් කටට උදව් කරා නම් ඇත්තටම එකක් මෙයා කම්පැනිට හරි ආදරේ. ඉන්න හිතනවා නිතරනේ. මෙයා කම්පැනිට එන්න හරි ආදරේ. ඒ කියන්නේ එන්න හරි ආසයි. ආසාවෙන් ඇවිල්ලා ආසාවෙන් ජොබ් එක කරනවා. ආසාවෙන් ජොබ් එක කරාම වක්‍රාකාරයෙන් නිකම්ම කම්පැනි එක ගොඩ යනවා. එතකොට ලංකාව වගේ මේ වෙද්දි ක්‍රයිසිස් සිටුේෂන් එකකින් නැගිටින තැනකට මෙන්ටල් හෙල්ත් එක වැදගත් වෙන්නේ අපි අර කියන වක්‍රාකාරව සහ ඩිරෙක්ට්ලි. මොකද මිනිස්සු කියන කට්ටිය වැඩ කරද්දී අනිවාර්යයෙන් මේ කට්ටියගේ මානසික සෞඛ්‍යයට අපි හරියට ඇඩ්‍රස් කරේ නැත්නම් ටික දවසක් යද්දී ආයතනේ අනිවාර්යයෙන්ම ඒකේ ප්‍රතිවිපාක ලබනවා. මේ වගේ මේ ක්‍රයිසිස් සිටුේෂන් එකකදී මිනිස්සු ඇත්තටම ස්ට්‍රෙස් වෙලා ඉද්දි. ඒ කියන්නේ ඇත්තටම ආයතනේ බොසුත් මේ විදිහට ස්ට්‍රෙස් වෙලා ඉන්නේ. හැමෝම. ඔව්. එතකොට ඒ වගේ වෙලාවක මේක අනිවාර්යෙන් වැදගත් වෙනවා. මොකද එහෙම නැති වුණොත් එහෙම අනිවාර්යෙන්ම ටික දවසක් යද්දී ඒක ඒ ආයතනයටම බලපෑමක් ඇති කරනවා. ඒතර ડોක්ටර් දැන් අර ડોක්ටර් කලින් කතාවෙත් මම එක තැනකින් අල්ලගත්තේ දැන් රජයේ ආයතන වලට නව තරුණ පරම්පරාවට පස්සේ දැන් ඔන්න අපිට වෙනසක් සිද්ධ කරගන්න පුළුවන් වෙයි කියලා. දැන් එතන මම හොඳ දෙයක් දැක්කා දැන් අපිට කතා කරන්න තියෙනවා කියලා. දැන් කාලෙන් කාලට තාක්ෂණය වෙනස් වෙනවා වගේම කාලෙන් කාලට ඇත්තටම එක දේවල් වෙනස් වෙනවානේ. එතකොට මේ මානසික සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව හිතද්දිත් අපි ඒ වෙනසට අනුකූල වෙන්න ඕන. වර්තමානයේ තුල මේ ආයතනයක් තුල ඒ සේවකයන්ගේ මානසික තත්ත්වය ගැන සලකා බැලීමේදී අපි බලන්න ඕන නව ප්‍රවණතා මොනවද? ගොඩක් ඒවා තියෙනවා. හා. හරිද? ඔය අහුව ප්‍රශ්නේදී මට උත්තර ගොඩාක් මතක් වෙනවා. අපි ඔය තරුණ පරපුර කියන දරන කතා කරා. ඔය ටික අරන් කියමු. අපි ඔතන නිකන් ලස්සන වචනයක් මේ දවස් කතා කරන්නේ Gen Z, Gen Alpha. හරිද? එතකොට Gen Z ඒව පැත්තකින් තියලා තරුණ පරම්පරාව. හරි. එතකොට මම හිතනවා මට වඩා තරුණ පරම්පරාව ඔය අපි රමේෂ්ට රමේෂ්ට වඩා තරුණ පරම්පරාව. එතකොට මේ වගේ තරුණ පරම්පරාවක් ගත්තාම ඔයාලට හම්බෙලා තියෙනවා. හරිද? ඒ කට්ටියගේ සාමාන්‍ය සිතුම් පැතුම් කොහොමද ඔයාට දැනලා තියෙන්නේ? හරි වෙනස්. හරි වෙනස්. මොනවද ඔයාට දැනලා තියෙන අමුතු සිතුම් පැතුම්? සමහර ඔයත් එක්ක වැඩ කරපු ආයතනයකම වැඩ කරපු කට්ටියගේ සිතුම් පැතුම් කියන්නේ. ඔව් ඒ කියන්නේ අනිත් අයට වඩා සාපේක්ෂව ගත්තම නිර්මාණශීලීත්වය වැඩි. ඒ වගේම සමහර තැන්වල හරි කාර්යශීලී. හැබැයි සමහර තැන්වල එක විදිහකට ආවේගශීලී. එහෙම එක විදිහේ දේවල් තියෙනවා. ඒ කට්ටියගේ මන් දකින දේවල් තමයි දැන් ගොඩාක් එන කට්ටිය රස්සාවකට ඉන්නේ ටාගට් එකකට. අනිවාර්යයෙන්. රස්සාවනේ සැලරි එකකට නෙමෙයි. ඉස්සර ගොඩක් කට්ටිය සැලරි එකට. මේකේ මොකක් තිබ්බත් පඩිය ගන්න. දැන් කට්ටිය නෑ. ටාගට් එක ඇචීව් වෙන්නේ නැත්නම් රස්සාවෙන් ගියා. එච්චරයි. එතනින් එහාට ඒකට ගොඩක් අය මාස 6න් අවුරුද්දෙන් යනවා. ඊළඟට ඔය ඉස්සෙල්ලා කිව්වා වගේ හරි ක්‍රියේටිව්. ඒ වගේම මේ කට්ටිය පරණ ඕල් සිස්ටම් එක දැන් ක්වෙස්චන් කරනවා. ඇයි මේක මෙහෙම කරේ? ගොඩක් තැන්වල සිස්ටම් වෙනස් කරන්න සිද්ධ සිස්ටම් වෙනස් කරන්න වෙනවා. මොකද අලුත් සිස්ටම් එකකට මේක ටැලි වෙන්නේ නැහැ. ඊළඟ දේ තමයි ඔයා කිව්වගෙන් තරහ යනවා. ඒ තරහ යන්නේත් මේ සිස්ටම් එකේ ප්‍රශ්නේද. අනික ඒ වගේම ටෙක්නොලොජි යූස් කරනවා වැඩි. ඒ වගේම ඒකට උත්තර හොයන්න ගන්න කාලය හරිම අඩුයි. ඉස්සර අපි පොතක් පත්තරයක් බලලා මේක මොකක් හරි හෙව්ව කට්ටිය මෙහෙම අපිත් හොයනවා. අපි කොච්චර ඉන්ටර්නෙට් එකට ඇක්සස් කරනවද අපේ වැඩකට. අනිවාර්යයෙන්. එතකොට මේ කට්ටියත් එහෙමයි. ඒ වගේම මේ කට්ටියක මම තව දෙයක් දකිනවා. මේ කට්ටිය කමියුනිකේෂන් ස්කිල්ස් ගොඩක් වෙනවා ඩිජිටල් මීඩියා වල තමයි තියෙන්නේ. අර පර්සනල් කතා බහ කරන්නේම අඩුයි. දැන් අපි අර කට්ටිය තරුණ කියලා ගත්තොත් එහෙම මැදියවුන් විය ඊට පස්සේ මහලු විය නෙමෙයි තරුණ විය ඔය ඇඩල්ට්ලා එතකොට ඔය ඒ කට්ටියම තියන් ඉන්න බෑනේ. ඒ කට්ටිය එතනින් එහා පැත්තට යනවා. ඒ කියන්නේ 60 65 වෙලා ඒ කට්ටිය අයින් වෙලා යනවා සිස්ටම්. ඒතකොට මේ කට්ටිය එන්න ඕන. මේ කට්ටියව අරන් එන්න නම් අපි ලෑස්ති වෙන්න ඕනේ මේ කට්ටියව පිළිගන්න. නැත්තම් අපේ කාලේ
ඒක අදාළ සුනාමියෙන් පස්සේ දරුවෝ මේව හරියන්නේ නැහැ කිය එහෙම එහෙම කියන්න බෑ. මොකද ඒ කට්ටියකින් මොකද ඒ කට්ටිය තමයි මේක අරන් යන්නේ. අනිවාර්යයෙන්. අපි බැටල් එක දෙන්නේ ඒ කට්ටිය. එහෙනම් අපි ලෑස්ති වෙන්න ඕනේ ඒ කට්ටිය විදිහට යන්න. එතකොට ඒ කට්ටියව තේරුම් ගැනීම අනිවාර්යෙන් වැදගත්. අනිවාර්යෙන් තේරුම් ගන්න නම් අපිට මිනිස්සු තේරුම් ගන්න නම් අපි මිනිස්සුව තේරුම් ගන්නවා කියලා එයාගේ මේ අඳින පළඳින විදිය ඇඳුම් රූපේ නෙමෙයි. එයා හිතන පතන විදිහට අපි තේරුම් ගන්නවා කියන්නේ. අපි ගර්ල් කෙනෙක්ව තේරුම් ගන්නවා නැත්නම් ඔයයි මායි ගත්තොත් ගර්ල් කෙනෙක්ව තේරෙනවා. ගර්ල් කෙනෙක් බෝයි කෙනෙක්ව තේරුම් ගන්නවා. හස්බන්ඩ් වයිෆ්ව තේරුම් ගන්නවා කියන්නේ හිතන පතන විදිය තමයි. එතකොට මේ ජෙන් සී එක නෙමෙයි නැත්නම් අලුත් පරම්පරාව ගැන කිව්වොත් ඒකට හිතන පතන විදිහ තමයි තේරුම් ගන්න ඕනේ. එතකොට අපි දැන් ඇනලයිස් කරපු හිතන පතන විදිහ දිනවා තවත් සහ මීට වඩා තව ඉස්සරහට. එතකොට ඒව තේරුම් ගන්න ඕනේ කම්පැනියක් විදිහට. මොකද නැත්නම් අර කට්ටියව රික්‍රූට් කරාම මාර විදිහට කන්ෆියුස්. දැනටත් අපිට එනවා ඕන තමයි කන්ෆියුස්. ඊළඟ දේ තමයි දැන් අර කම්පිටිටිව් තරංගයක් තියෙන හින්දා මාර රැපිඩ්ලි ටෙක්නොලොජි ඉන්ට්‍රොඩියුස් කරනවා. කොවිඩ් වලට කලින් අපි කොච්චර ෆෝන් වලට ලැබීද කොවිඩ් වලින් පස්සේ කොච්චර ෆෝන් වලට ලැබීද ඉස්සර ඩිජිටලි අපි කොච්චර වැඩ කරාද දැන් ඩිජිටලි කොච්චර වැඩ කරනවද ඉස්සර අපි කොච්චර සල්ලි ඔන්ලයින් යවුවද දැන් අපි කොච්චර සල්ලි ඔන්ලයින් යවනවද අපි ඉස්සර කොච්චර කාඩ්ස් යූස් කරාද දැන් කොච්චර කාඩ් යූස් කරනවද මීටින්ග්ස් ගනිද්දි ෆිසිකල් මීටින්ග්ස් ඔන්ලයින් මීටින්ග්ස් එතකොට අපි දැන් කර සෝෂල් මීඩියා කොච්චර වෙනස් ඒ එකපාර ඇතුල් වීම ඒ කියන්නේ දැන් ඇතරම අපි දැන් තමා මේ ස්ක්‍රීන් ටයිම් එහෙම කතා කරන්නේ. හැබැයි USA වගේ දියුණු රටවල් මීට අවුරුදු 10කට 15කට කරන තමයි ස්ක්‍රීන් ටයිම්. එතකොට ඒ වගේ කට්ටියට තිබ්බ ප්‍රශ්න අපිට මේ එකම අවුරුද්දෙන් දෙකෙන් ඇවිල්ලා තියෙනවා. එතකොට අපි ඒක කතා එන්නේ ඒක. එතකොට මේ අලුත් ටෙක්නොලොජි වලට අපි කොච්චර අනුගත වෙනවද? එතකොට එන එකක් මොකද්ද? මට මේ ටෙක්නොලොජිය බෑ. මම හරි ස්ලෝ. ඊට පස්සේ මං අතින් වැරදි වෙයි. ලැජ්ජයි. එතකොට hina වේද? එතකොට කම්පැනි එක ඇතුළේ ඉන්න කෙනෙක්ට මේවා ඉගෙන ගද්දි බය වෙනවා. බය කියන්නේ අර ඇන්සයිටි ගතියක් එනවා. ලැජ්ජා වෙනවා. ඊට පස්සේ තමයිගේ ජොබ් සිකියුරිටි එක එනවා. ওই වගේ ප්‍රශ්න තියෙනවා. ඊළඟ දේ තමයි දැන් ගොඩක්ම කම්පැනිස් වල අපි දකින දෙයක් තමයි හරියට එන්ටයිටල් වර්ක් ජොබ් රෝල් එකක්. ඔව්. মালටි ටාස්කින්. එකම කෙනා ගොඩක් දේවල් එකම කෙනා ගොඩක් ඒ කියන්නේ කම්පැනි බලන්න ඒක කම්පැනියෙන් සාධාරණයි. මොකද මේ දවස්වල මේ තියෙන ක්‍රයිසිස් සිටුේෂන් එකේ එක සේවකයෙක් අරගෙන ඒ සේවකයා ලව වැඩ දෙක තුනක් කරගන්න පුළුවන්. ඒක හරි හොඳයි. හැබැයි තමාගේ ජොබ් රෝල් එක නැති වුනහම තමාට තමාගේ වැඩේ මාස්ටර් කරගන්න බෑ එක. අනික අර වැඩේ මේ වැඩේ. එතකොට තමාට කොච්චර වැඩ ගොඩක් කරන්න වෙනවද? එතකොට මේකට මේ පුද්ගලයා සුදුසුයිද? එක ඉස්සර පිළිවෙලකට එක රස්සාවක් එක ජොබ් එකක් විතරක් කරපු මිනිස්සෙක් දැන් ජොබ් දෙක තුනක් කරා. එයා දන්නේ නැද්ද ඒවා? අලුතෙන් ගන්න එක්කනේ මේ එක වැඩක්කුත් කරගන්න බැරි එක්කන වැඩ දෙක තුනක් කරගන්න. එතකොට ඒක ඊළඟ දේ තමයි කම්පිටිෂන්. ඉස්සර අපිට තිබ්බේ ප්‍රොමෝෂන් එකක් විතරයි. හැබැයි දැන් ලෝකෙ වෙනස්. දැන් ලෝකෙ කරන්නේ කම්පිටිෂන් එක මයින පොයින්ට්ස් තියෙනවා. එකක් ටාගට් බේස් සැලරි එක. ටාගට් කවර් කරන්න ඕනේ. ඊළඟ කස්ටමර් රිවිව්ස්, කස්ටමර් සැටිස්ෆැක්ෂන්. ඊට පස්සේ සෝෂල් මීඩියා. ඊළඟ දැන් අලුත්ම එකක් තියෙනවා KPI, key performance indicator. මේ වගේ තමයි මේක බලන්නේ. ඊළඟ දේ තමයි work life imbalance එක. දැන් ගොඩක් කට්ටිය හිතනවා නිකන් සාමාන්‍ය වෙලාවෙන් පස්සේ වැඩ කරන එක, එහෙම නැත්නම් හැම වෙලාවෙම වැඩ කරන එක. අර ඒ වගේ ඒවා දැන් නිකන් ට්‍රෙන්ඩ් එකක් වෙලා එන්නේ ඒක තමයි කියලා. හැබැයි තමාට රිලැක්ස් වෙන්න බැයි නා. තමාට work වලින් පස්සේ normal වෙන්න බැයි නා. එතකොට උදේ ඉඳන් එළි වෙන්නෙත් වැඩ, එළි වෙලා රැ වෙන්නෙත් වැඩ. එතකොට family life එක නැති වෙනවා, රිලැක්ස් වෙන්නේ නැහැ. තමන්ට තමන්ව මිස් වෙනවා. එතකොට මේවා තමයි අලුතෙන් ඇවිල්ලා තියෙන ට්‍රෙන්ඩ්ස්, අලුතෙන් ඇවිල්ලා තියෙන ප්‍රශ්න. ඒ වගේම දැන් අලුත්ම එකක් එනවා. මේක ටික කාලයක් ඇවිල්ලා. මේ තමයි ඉන්න පිරිසාරි ඇග්‍රෙසිව්. පටස් ගාලා සෝෂල් මීඩියා දානවා. ඔව්. රෙපියුටේෂන් එක ඩැමේජ් කරනවා. දැක්ක පහුගිය කාලේ ගොඩක් දේවල්. බයිනවා. හරිද? මිනිස්සු දැන් එම්පවර් වෙලා ඉන්නවා තමාගේ ප්‍රශ්නයක නැගිටින්න මේ තිබ්බ සිටුේෂන් එකේම අපි ඔඩනගපු ඒවා තමයි ඒවා. එතකොට ඒ වගේ ඒවා හරිම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද ඒ වගේ ඒවට බයෙන් තමයි මේ සේවකයෝ වැඩ කරන්නේ. එතකොට මේවා තමයි මන් දකින විදිහට නව ප්‍රවණතා ගොඩාක් අතරින්. ඔව් ඩොක්ටර් දැන් කතා කරනවා නම් ඕකත් එක්ක තව ගොඩාක් දේවල් තියෙනවා කතා කරන්න. ඒ වුණාට දැන් අපි ආයතනයක් ගැන කතා කරන්නේ. එතකොට ඔය ආයතනයක් ඇතුලේ සේවකයන්ගේ මානසික සෞඛ්‍ය ගැන අපි ගොඩක් දේවල් කතා කරා. මේකේ වැදගත්කම මොකක්ද කියලාත් අපි කතා කරා. හැබැයි ඇත්තටම අපේ ආයතනයක් ඇතුලේ වැඩ කරන සේවකයෙක්ගේ මෙහිම මානසික සෞඛ්‍ය තත්ත්වය අයහපත්. එහෙම නැත්නම් අර ස්ටේබල් නැහැ කියන එක අපි කොහොමද ඇත්තටම අඳුරගන්නේ? ඒක ඇත්තටම අපි මං ඕක කැමති කොටස් 4කට කඩන්න. එතකොට ඕක ඇත්තටම behavior. එයා ඊට පස්සේ emotional, physical සහ work related කියලා අපි 4කට කඩමු. හරිද? එතකොට ඇත්තටම දැන් මගේ ඒ කියන්නේ අපි සාමාන්‍ය සෞඛ්‍ය අංශයේ අපි කතා වෙනවා prevention is better than cure කියලා. ඒ කියන්නේ ලෙඩක් හැදුනට පස්සේ හොඳ කරනවට වඩා කලින් නවත්ත ගන්න පරිස්සම් වෙන්නේ හොඳයි. ඒකට ඇත්තටම ආයතනයක් විදිහට මේ කියන සිම්ප්ටම්ස් දකින්නවට වඩා එහෙම නැත්නම් මේ කියන රෝග ලක්ෂණ පේනවට වඩා කලින් අපිට පුළුවන් නම් දෙයක් කරන්න ඒක තමයි වැදගත්. හැබැයි ආයතනයක ඉන්න කට්ටිය එහෙම නැත්නම් ආයතනයක ඉන්න
පුද්ගලයෝ මේක ගැන දැනගන්න ඕනේ. මොකද තමත් එක්ක ඉන්න කලීග් එහෙම නැත්නම් තමාගේ ජූනියර්, තමාගේ සීනියර්ටත් වෙන්න. ඔව්. තමාගේ සීනියර් බර්න් අවුට් වෙලා තියෙනවා. එහෙම නැත්නම් ස්ට්‍රෙස් එකක ඉන්නවා, ටෙන්ෂන් එකක ඉන්නවා. එහෙම නැත්නම් මානසික ප්‍රශ්නයක ඉන්නවා කියන එක දැන ගැනීම අනික් කටට දාමත් වැදගත් වෙනවා. එහෙනම් අපි බලමු. දැන් මම කිව්ව behavior, emotional, physical, work related. ඔය කියන හතර ඇතුළත මම ඔය ඔක්කොම එකට කියනවට වඩා කඩලා කියන එක හොඳයි. අපි මුලින් බලමු work related. මොකද අපි ආයතනයන් කතා කරන්නේ. work related ඉන්න එක්කෙනෙක්ගේ ගොඩක් වෙලාවට performance drop වෙනවා. ඊට පස්සේ ළඟ mistakes කරනවා වැඩි වෙනවා. ඊට පස්සේ ඉස්සර කාර්යක්ෂම පුද්ගලයා දැන් slow වෙනවා. ඊට පස්සේ leaves ගන්නවා වැඩි වෙනවා. ඇත්තටම එයා ලෙඩ වෙන්නත් පුළුවන්. ලෙඩ වෙනවා වැඩි වෙනවා. අර ඉස්සර හොඳට deadlines වලට එහෙම නැත්නම් targets වලට ගිය එක්කනට දැන් ඒක achieve කරගන්න බැරි වෙනවා. ඒ විදිහට ඒ කියන්නේ overall ගත්තම එයාගේ performance වල drop එකක් දකිනවා. ඊට පස්සේ අපි physical symptoms දැන් කායික ඒවා ගත්තාම සාමාන්‍යයෙන් මේ විදිහේ මානසික ආතතියකින් එහෙම නැත්නම් pressure එකකින් tension එකකින් ඉන්න එක්කෙනෙක්ගේ ගොඩක් වෙලාවට කියන දේවල් තමයි රැට නිින්ද යන්නේ. බයයි. ඊළඟට කැම රුචියක් නැහැ. ඊට පස්සේ හෙඩේක් එහෙම නැත්නම් ඉරුවාරුදා මිග්‍රේන් වගේ ඒවා. ඊට පස්සේ හැම වෙලාවෙම හරි මහන්සි. එහෙම නැත්නම් හරි තෙහෙට්ටු ගතියයි. ඊට පස්සේ අර ගොඩාක් වෙලාවට මේ බෙහෙත් වලට යනවා. එහෙම නැත්නම් මෙඩිකල් ඔපිනියන්ස් වලට යනවා. ඒකට ওই විදිහව ගත්තා. ඊළඟට ඉමෝෂනල් ගත්තාම එයා ගත්තාම ගොඩක් වෙලාවට නිකන් එයා කියනවා මට උදාහරණයක් කිව්වොත් එහෙම එක්කෙනෙක් ඇවිල්ලා කියනවා නිකන් ඉස්සර හොඳට හිටපු එක්කෙනෙක් ඇවිල්ලා කියනවා මට දැන් මේ වැට්ටි කරගන්න බෑ වගේ. එහෙම නැත්නම් මට එපා වෙලා වගේ. ඇත්තටම ඔය වෙලාවට අපි කියන්නේ මොකද්ද? ඔයාට විතරක් නෙමෙයි සතිට මටත් ඔහොමයි. ඕකනේ අපි සමන් කියන කතන්දරේ. ගණන් ගන්න එපා අපි හැමෝටම ඔහොමයි. එහෙම නැත්නම් දැන් ඔයා ඇවිල්ලා මට කියනවා මට අමාරුයි. ඔයාට කියන සතිට ඕක නෙමෙයි මට මෙහෙම නුනේ මට ඊට වඩා අමාරුයිනේ. අරක ගණන් ගන්න. හැබැයි ඔයා යම්කිසි පුද්ගලයෙක් කම්පිටිටිව් තරඟකාරී ආයතනයක් ඇතුළේ ඉද්දී කවුරුවත් ඇවිල්ලා තව කාටවත් කියයිද මට අමාරුයි කියලා. ඒක කියන්න කට අරිනවා කියන්නෙම එයා එක තැනකට වඩා ඉස්සරහට ඇවිල්ලා මොකද එයාට ඒක අමාරු හින්දා. එතකොට මේවයි කට්ටියගේ බිහේවියරල් විදිහට අපි දන්නවා හැම වෙලාවෙම නෑ බෑ අමාරුයි. ඒ කියන්නේ වොරි වෙනවා ගොඩක්. ඊට පස්සේ හැම වෙලාවෙම නිකන් මට වැඩ වැඩි මට වැඩ කරගන්න බෑ මම ස්ලෝ වෙලා මට මේක ඇචීව් කරගන්න බෑ ඒ වගේ ඒවා කියනවා. ඊළඟට මූඩ් ස්විංගින් තියෙන. ඒ කියන්නේ හට ගාලා තරහ යනවා. එහෙම නැත්තම් නිකන් හිනාවෙන් නිකන් ලොකුවට සන්තෝෂ නැතු ගොඩාක් සන්තෝෂ වෙනවා. නිකන් මූඩ් ස්විං වෙන ගතියක් තියෙනවා. ඊට පස්සේ ඊළඟ දේ තමයි මෙච්චරකල් හොඳට කන්ෆිඩන්ට්ලි වැඩ කරපු එක්කනාගේ කන්ෆිඩන්ට් එක අඩු වෙනවා. එතකොට ওই විදිහේව ඉමෝෂනලි අපි ගත්තා යකි. බිහේවියරල් ගත්තාම එනවා මාර ඉක්මනට විඩ්‍රෝ වෙන්න බලනවා. මම යනවා මට ජොබ් එකකට. එහෙම නැත්තම් අතාරිනවා මට බෑ. එහෙම නැත්තම් බෝලේ පාස් කර. මොන හරි ආව දුක්. එහෙම. ඊට පස්සේ හනි වෙන්න බලනවා. ඒ කියන්නේ යන්න බයයි සමාජයකට මොකද එකක් එයාව පෙනෙයි. එහෙම නැත්තම් එයාව කොන් වෙයි කියලා. ඊළඟ දේවල් තමයි අර ටීම් වර්ක් එක මෙච්චරකල් ලීඩර්ෂිප් එකක් අරගෙන ටීම් එක දුවපු මිනිස්සයාට දැන් ටීම් එක ඇතුලේ ඒක කරගන්න බෑ. ඒකට ඔය වගේ බිහේවියර් චේන්ජස් එනවා. මම පොඩි උදාහරණයක් කියන්න. අපේ සුනිල් ඉස්සර ඉන්නපු සුනිල්. හොඳට වැඩ කරපු සුනිල්. හරිද? මේ තියෙන අලුත් ට්‍රෙන්ඩ්ස් අරවා මේවත් එක්කම දැන් සුනිල් යට තින්න රමේෂ්. රමේෂ්ට නෝට් වෙනවා සුනිල් ලෙඩ වෙනවා වැඩි. ඒ කියන්නේ සුනිල් බොස් දැන් ලෙඩ වෙනවා වැඩි. සුනිල් බොස් ලීව් දානවා වැඩි. ඉස්සර අපිත් එක්ක අවුටින්ග්ස් ගිය පාටි කරන්න ආව සුනිල් බොස් දැන් එන්නේ නැහැ. ඉස්සර විහිළු තහළු කරපු සුනිල් බොස් දැන් එන්නේ නැහැ. ඉස්සර අපි කෑමක් අද්දි කොල්ලෝ කෑමක් කරනවද කියලා අහපු එක්කන දැන් ඇවිල්ලා ඉන්නේ නැහැ. රමේෂ්ට තේරෙනවා. ඒතර අවුලක් සුනිල් බොස්ට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා. තේරුම් ගන්නවා කියන්නෙම හරි වැදගත්. එතකොට අපිට අපේ ඉන්න කෝපරේටිව් සෙක්ටර් එකේ අපිට පුළුවන් නම් රමේෂ්ලව හදන්න, සුනිල් බොස් තේරුම් ගන්න පුළුවන් රමේෂ්ලව හදන්න. එයා ඒ වගේ කට්ටිය හරිම වැදගත් කෝපරේටිව් සෙක්ටර් එකක් දුවන්න. එතකොට ඒකට අපි ගොඩක් දේවල් කරන්න ඕනේ. මොකද රමේෂ්ලව හදන්න නිකම් බෑ. ඒකට ගොඩක් දේවල් අපි කරන්න ඕනේ. එතකොට ගොඩක් කැපකිරීම කරන්න ඕනේ සහ ඇත්තටම කියනවා නම් ඒකට ශ්‍රමය යොදවන්න ඕනේ. දැන් ડોක්ටර් රමේෂ්ලා හිටියා කියමු. දැන් රමේෂ්ට අඳුර ගන්න පුළුවන් මෙන්න මෙහෙම සුනිල් බොස්ට ප්‍රශ්නයක් තියෙනවා කියලා. එහෙම ප්‍රශ්නයක් තියෙන බව දැනගත්තට පස්සේ ඊළඟට අපි මොකක්ද කරන්න ඕන? ඔව් ආයතනයක ඉන්න කාගේ හරි එහෙම නැත්නම් ආයතනික වශයෙන් එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ එහෙම නැත්නම් ආයතනයක මෙන්ටල් හෙල්ත් එක ඩෙවලොප් කරන්න. එහෙම නැත්නම් මෙන්ටල් හෙල්ත් එක නගා සිටවන්න අපිට ඒක දීර්ඝකාලීන, කෙටි කාලීන කියලා කොටස් දෙකකට කඩන්න පුළුවන්. ඔය දෙකටම එළියෙන් මම තව කෑල්ලක් හදාගන්න කැමති මයින්ඩ් සෙට් එක චේන්ජ් කරන්න. ඒ කියන්නේ ආයතනයක දැන් අපි දුවනවා
ප්‍රොෆිට් එකකට ආයතනයක අපි දැන් දුවනවා ටාගට් එකකට මේ ආයතන තේරුම් ගන්න ඕනේ මානසික සෞඛ්‍ය වැදගත්කම. දැන් අපි මේ කතා කරපු ටිකේ වැදගත්කම. මේක තේරුම් ගත්තාම තමයි අපිට පුළුවන් වෙන්නේ ෂෝට් ටර්ම් and ලොන්ග් ටර්ම් ප්ලෑන්ස් වලට. කියන්නේ අපි දැනගන්න ඕනේ මානසික සෞඛ්‍ය වැදගත්කම. ඒක තමයි තියෙන පළවෙනි දේ. හොඳ මානසික සෞඛ්‍යයක් තියෙද්දි හොඳ අවුට්පුට් එකක් තියෙනවා ඉස්සෙල්ලා වදා මිස්ටේක්ස් අඩු වෙනවා. එතකොට මුලින්ම ඉන්න පවර් එක තියෙන කට්ටිය සහ ඊට යට කට්ටියගේ මයින්ඩ්සෙට් එක හැදුවොත් මානසික සෞඛ්‍ය අපිට හරි වැදගත් කියන එක අපිට ලොන්ග් ටර්ම් and ෂෝට් ටර්ම් ප්ලෑන්ස් වලට යන්න පුළුවන්. ෂෝට් ටර්ම් ප්ලෑන්ස් මොනවද? අපිට කට්ටිය අතර කමියුනිකේෂන් එක වැඩි කරන්න පුළුවන්. අර ටීම් බිල්ඩින් කරනවා වගේම කමියුනිකේෂන් එක පොඩ්ඩක් කතා කරන්න. එහෙම නැත්නම් කතා කරන ගෲප්ස් හදන්න පුළුවන්. මොකක් හරි විදියක්. ඒ විදිහ දෙයක් කරන්න පුළුවන්. ඊට පස්සේ වර්ක් ලෝඩ් එක මැනේජ් කරන්න. වර්ක් ලෝඩ් එක මැනේජ් දැන් අපේ තියෙනවනේ සාමාන්‍යයෙන් අපි කියන වැඩ කරන මනුස්සයාටම තමයි වැඩ දෙන්නේ. වැඩ කරන්නේ නැති මනුස්සයට වැඩ දෙන්නේ නැහැ. එහෙම කතාවක් තියෙනවා. ඇත්තට මේක සමාජ සමහර තැන්වල වෙනවා. එතකොට වර්ක් ලෝඩ් එක හරි බැලන්ස්ලි කට්ටියට ඉක්වලි බෙදලා දෙන්න ඕනේ. ඔයාට ෆයිල් 5යි නම් අරයටත් ෆයිල් 5යි. හැබැයි එයාට කරගන්න අමාරුයි නම් මෙයාට ෆයිල් දෙකක් විතර සුහදව බාර ගන්න එක වෙන කතාවක්. හැබැයි ටාගට් මේව කරන්න. හැබැයි ඒ වගේම කරගන්න අමාරු එක්කනාගෙන් ටිකක් අරගෙන වෙන එක්කෙනෙක්ට දෙන්නත් වෙනවා. එතකොට මම කියන්නේ ඔක බැලන්ස් කරන්න ඕනේ. ඊළඟ දේ තමයි අපේ දැන් ඉස්කෝල වලින් නම් තියෙනවා මේ ප්‍රශ්නේ. ඔෆිස් ඇතුළේ තියෙනවා බුලින් නවක වදේ. හරියට තියෙනවා. ඊට පස්සේ ගොසිපින් කුණු අවුස්සන්. ඒක රහයි හරි කැමති මිනිස්සු කේලම් කියන්න ඒක නිකන් අර කියන කේලම් හරි රහයි කියලා. ඒක තමයි ඒකට අපි ඒක හරි මිනිස්සුන්ගේ හරි normal behavior. හැබැයි ඒක එතකොට හැරස්මන්ට්ස්. ඒ කියන්නේ පවර් හැරස්මන්ට්ස්. ඒ කියන්නේ පවර් එක වැඩි කරන පවර් එක නඩු කරන හැරස්මන්ට්ස් කරන එක. මේ හැරස්මන්ට්ස්. එතකොට මේ වගේ ඒවා පොසිටිව් කල්චර් එකක් ඇති කරන්න ඕනේ. ඊට පස්සේ තමයි මොටිවේෂන්. ඔයාට කවුරු ඇවිල්ලා කියනවා නම් ආසතිර. ඔයා අද ලස්සනට වැඩේ කරා කියලා. හරි ආසයිනේ. අපි කැමති අපි මොටිවේට් කරනවා. එතකොට මොටිවේෂන් එක හරි වැදගත්. එතකොට මේ විදිහේ ෂෝට් ටර්ම් මේවට අපිට යන්න පුළුවන්. ලොන්ග් ටර්ම් මේවා. ලොන්ග් ටර්ම් මේවා කියන්නේ ඇත්තටම මේක දීර්ඝකාලීන දෙයක්. එතකොට ඇත්තටම ලෝකයේ ඒ කියන්නේ ලෝකයේ අපි කතා වෙන EAP systems. EAP systems ඒ කියන්නේ ලංකාවට තාම අලුත්. හැබැයි වෙන කම්පැනිස් වලට තියෙනවා. EAP systems වලින් එතකොට කවුන්සලින් කරන්න පුළුවන්, සයිකියාට්‍රිස්ලා මීට් වෙන්න පුළුවන්, ඊට පස්සේ එඩියුකේෂන් ඒ ටික හරියම වැදගත්. එතකොට EAP systems එන එක කෝපරේටිව් සෙට් එකට හරියම වැදගත්. මොකද කෝපරේටිව් සෙට් එකට කවුරු හරි අරගෙන කරනවට වඩා ඒක EAP system එකකට දාලා කරන එක හරියම වැදගත්. ඒක ලේසි. මොකද ඒ කට්ටිය වෙනම ඕගනයිස් වෙලා ඉන්නේ. ඊට පස්සේ අපිට ගවර්න්මන්ට් ඒවත් කතා කරමුකෝ. ගවර්න්මන්ට් තියෙනවා. mental health units තියෙනවා. ඊට පස්සේ මිතුරු PSC own PSC units තියෙනවා. ඊට පස්සේ helplines තියෙනවා. එතකොට ඒ වගේ ඒවට join වෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට තව එළියේ තියෙන non government organizations තියෙනවා. එතකොට ඒ වගේ ඒවට join වෙන්න පුළුවන්. ඊට පස්සේ තමයි අලුත් concept එකක් තියෙනවා mental health focal point එකක් හදන්න පුළුවන්. focal point එක කියන්නේ අපි ආයතනයක ඇතුලේ එක්කෙනෙක්ව ටිකක් train කරනවා. එහෙම නැත්නම් අර EAP system එකත් එක්ක attach කරනවා. මේක ඇතුලේ තියෙන කට්ටියව හඳුනා ගන්න. එයාට අපි special training එකක් දීලා එයාව හඳුනගන්න. එතකොට එක පුද්ගලයෙක් ඉන්නවා. එයා ඉන්නේ හඳුනා ගන්න. එයා ඇතුලෙන් grab කරගන්නවා. එයාට පුළුවන් ඒවා එයා විසඳා ගන්නවා. එහෙම බැරි ඒවා EAP system එකට. එහෙම නැත්නම් අර government services වලට බාර දෙනවා. එතකොට ඔය විදිහ long term plans and short term plans and mindset change. ඔය ඔක්කොම වෙන්න ඕනේ මේකෙන් හොඳ ඉම්ප්‍රූව්මන්ට් එකක් ගන්න. ඇත්තටම අපිට පුළුවන් වුණොත් එහෙම මේ systems develop කරන්න මේ systems මාස 3ක් දිව්වොත් කම්පැනි එකකට customer complaints අඩු වෙනවා. අනිවාර්යයෙන්. හරිද? productivity එක වැඩි වෙනවා. mistakes අඩු වෙනවා. හරිද? team එකේ මේක වැඩි වෙනවා. colleagues ලා කතා කරන එක වැඩි වෙනවා. automatically company එක grow වෙනවා. එතකොට mental health එක නැති වුණොත් මේකේ අනිත් පැත්තට කියනවා ස්ටෙප් ලැඩර් එකේ උඩට යනවා වගේ පල්ලෙහාට යනවා. එතකොට අද අපි කතා කරපු දේ ගැන මම හිතනවා හරි සතුටුයි මම. මේ ගැන අපි මට කතා කරන්න ආරාධනා කරපු එක ගැන. ඒ වගේම මේක හරිම වැදගත් සමාජයට සහ අපේ කෝපරේටිව් සෙක්ටර් එකට. වර්තමාන සමාජයේ ගොඩක් තැන්වල ගොඩක් ආයතන ඒ ආයතනයේ නගා සිටුවන්න එක විදිහේ දේවල් හිතුවට කල්පනා කරාට ඇත්තටම අද තේරෙන්නේ නැති අපි අපේ ආයතනයේ ආර්ථිකමය වශයෙන් ඉදිරියට ගෙනියන්න අපේ ආයතනයේ සුබවාදී දෙයක් කරන්න අපි මොකක්ද අනිවාර්යයෙන්ම කරන්න ඕන කියලා. අපි ආයතනයේ වටා ඉන්න සේවක පිරිස අපි තෘප්තිමත් කරන්න ඕනේ. ඒ සඳහා උන්ගේ මානසික තත්ත්වය යහපත් ආකාරයට අපි නිර්මාණය කරන්න ඕන. ඉතින් EAP systems ගැන කතා කරද්දී inner mental wellness අපි ඉන්නවා ඔබ වෙනුවෙන් දේවල් කතා බහ කරන්න. ඔබේ ආයතනයේ ඔබේ සේවකයන්ගේ මානසික ගැටලු වලට පිළිතුරු ලබා දෙන්න අපි සූදානම් වෙලා ඉන්නවා. ඉතින් මම හිතනවා අද දවසේ ඔබට හරවත් සාකච්ඡාවක් අහන්නට ලැබෙන්නේ නැති කියලා. ඒ නිසාම අපිව සම්බන්ධ කරගන්න අපි කැමති ඔබේ ආයතනයේ නගා සිටුවන්. සුබ දවසක්. ඒ වගේම වෛද්‍යතුමනි ඔබතුමාට සුබ දවසක්. සුබ දවසක්.